මිනිස් ඉතිහාසයේ වඩාත්ම බලගතු පොත්වලින් එකක් වන බයිබලය ක්‍රිස්තියානි ධර්මයේ පූජනීය ග්‍රන්ථයයි. එය ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවට මඟ පෙන්වන ඉතිහාසය, නීතිය, කවි, අනාවැකි සහ ඉගැන්වීම් ඇතුළු පුරාණ ලේඛන එකතුවකි. බොහෝ දෙනෙකුට බයිබලයේ සත්‍ය, සදාචාරාත්මක පදනම සහ දෙවියන් වහන්සේ සමග ආධ්‍යාත්මික සම්බන්ධතාවය නියෝජනය කරයි. සියවස් ගණනාවක් පුරා බයිබලය සංස්කෘතීන්, අනුභවලත් නීති සහ ජාතීන්ට බලපෑම් කර ඇත. නමුත් එහි ගෝලීය බලපෑම තිබියදීත් එය ජාතික සංකේතවල දිස්වන අවස්ථාද අපිට නිරීක්ෂණය කරගත හැකිය. මුළු ලෝකයේම එකම ස්වෛරී රටක පමණක් බයිබලය එහි ජාතික දජයේ දක්වා ඇත. ඒ කැරිබියානු කලාපයේ පිහිටා ඇති රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයයි. සුදු කුරුසයක්, රතු සහ නිල් රුචිකෝණාශ්‍රාකාර 4ක් දජය තුළ බැලූ බැල්මට අපිට දැකීමට පුළුවන්. දජයේ මැද කොටස නිරීක්ෂණය කිරීමේදී එවිට ඔබට එහි කෝට් ඔෆ් ආම්ස් තුළ පවතින විවෘත බයිබලයක් දැක ගැනීමට හැකියාව ලැබේ. ඒ රන් කුරුසයක් යට තබා ඇති අතර හෙල්ල, ලෝරල් සහ ජාතික දජවලින් වට කර ඇත. සත්‍ය ඔබව නිදහස් කරනු ඇත යන්න බයිබලයට ඉහළින් නිල් පීත්ත පටියකට දිස්වේ. මෙව නිර්මාණයේ කලාව පමණක් නොව ඇදහිල්ල, සත්‍ය සහ නිදහස ඩොමිනිකන් ජනරජයේ අනන්තතාවයේ කේන්ද්‍රීය බව කරනු ලබන ප්‍රකාශයකි. එබැවින් බයිබලය ලෝපුරා ගෞරවයට පාත්‍ර වූද ඒ වචනාර්ථයෙන් ඩොමිනිකන් ජනරජයේ දජය මත තැන්පත් කර ඇති අතර එය සැබවින්ම අද්විතීය එකක් බවට පත් කරයි.